වෙල්කම් කියලා පිළිගන්නවා මෙතෙන් YouTube channel එක තවත් අලුත් වීඩියෝකට. අද වීඩියෝ එක කතා කරන්නේ ඔයගොල්ලෝගේ ෆෝන් එකේ තියෙන ස්ක්‍රීන් එක ඔයගොල්ලෝගේ කම්පියුටර් වැඩ ටික කොහොමද කරගන්නේ කියලා. වීඩියෝ එක කලින් තවන්න පළලා තියෙන subscribe button එක subscribe කරලා තියාගන්න කියලා. එහෙනම් අපි වැඩි කතාන කරා වීඩියෝ එකට. හරි බොස් ඉතින් ඉස්ලාම ඔයගොල්ලෝගේ mobile phone එකේ settings වලට යන මේ විදිහට. ඊළ පොඩ්ඩක් පළලා download කරලා මේ විදිහට system කියලා තියෙනවා. අන්න ඒක පාරක් click කරන්න. ඊට පස්සේ මේ විදිහේ about phone කියලා තියෙන එක පාරක් click කරන්න. ඊට පස්සේ වෙනද මේ bill number කියලා තියෙනවා. ඒක හත් පාරක් click කරන්න. එතකොට developer option කියලා ඒක unlock වෙනවා. හරි මෙතන එකපාරක් back වුණාන් පස්සේ ඔයගොල්ලෝ බලන්න පුළුවන් ටික වෙලාවක් ගියාම මෙතන developer option කියලා මේක unlock වෙනවා. ඒක පාරක් click කරන්න. ඊට පස්සේ වෙනද මේ විදිහට පොඩ්ඩක් පල්ලයට ආවම USB කියලා තියෙන එක ටික් එක දාලා ඔයගොල්ලන්ට පුළුවන් on කරන්න. දැන් ඔයගොල්ලෝගේ mobile phone එකේ ඉවරයි. ඉතින් අපි දැන් computer එක හරි බොස් දැන් ඔයගොල්ලෝගේ mobile phone එක ඔයගොල්ලෝ PC එකට connect කරගන්න. හරි බොස් computer ආවෙන් පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට search කරන්න. මම පල්ලා description එක දාලා තියන්න මේකේ link එක. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට search කරලා මෙන්න මේ දෙවෙනිට link එක පාරක් click කරන්න. ඊට පස්සේ පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මෙතන තියෙන එක click කරන්න එක පාරක්. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් මම download කරගන්න යන්නේ මෙතන Windows 64 bit කියන එක. ඉතින් ඔයගොල්ලෝ කැමති එකක් download කරගන්න. Windows 64 bit හරි 34 bit හරි. හරි මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ විදිහට මම ඩවුන්ලෝඩ් කරලා දිනා ඩවුන්ලෝඩ් කරන්න. ඊට පස්සේ මේක extract here කරගන්න. මේ විදිහට මම desktop එකට දාගෙන මේක extract කරගන්නවා. ඊට පස්සේ මේක S2 all දෙන්න. ඊට පස්සේ extract වුණාන් පස්සේ ඔයගොල්ලෝ වෙනද මේ විදිහට ෆයිල් එකක් තියෙනවද මේක open කරගන්න. හරි open වුණාන් පස්සේ ඔයගොල්ලෝ වෙනද මේ විදිහට සකරක් වගේ මේක තියෙනවා. අන්න ඒක open කරගන්න. හරි ඕපන් වුණාන් පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඉතින් ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලෝගේ කම්පියුටර් එකේ. මේකෙන් ඔයගොල්ලන්ට පුළුවන් mouse එක නෝ keyboard එක control කරන්න. හරි බොස් මේ වීඩියෝ එක කතා කරේ ඔයගොල්ලෝගේ කම්පියුටර් එකේ mobile phone එක ඔයගොල්ලෝ කම්පියුටර් එකෙන් use කරන්න කොහොමද කියලා. මේ වගේ තව වීඩියෝ නම් පල්ලෙහා comment box එකේ comment එකක් දාන්න. එන අදට මම ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. ඔහො channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ජය වේවා.